හායි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ලස්සන කොළ පාට gift එකක් බලමුද? මේක ඇත්තටම මටම ගත්ත gift එකක්. මොකද කියනවා නම් මම හිතාගෙන හිටියා මගේ YouTube channel එකේ subscribersලා 100ක් එකතු වුණාට පස්සේ මටම gift එකක් අරන් දෙනවා කියලා. මම ඒක මගේ journal එකෙත් ලියපු දෙයක්. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ YouTube channel එකට subscribersලා 100ක් එකතු වුණාට videos බලන, comment කරන, like කරන, share කරන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් ආදරෙයි. ඉතින් මම හිතුවා මම මේක මගේ journal එකෙත් ලියපු දෙයක්. මම subscribersලා 100ක් ගත්තට පස්සේ මගේ උත්සාහයට, මගේ කැපවීමට, මම මේ වෙනුවෙන් වෙච්ච මහන්සියට, මේ හැම දෙයකටම මට gift එකක් දෙන්න ඕනි කියලා. ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් අපිට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. අපිට සතුට කියන දේ හොයාගන්න මහා ලොකු දේවල් කරන්න ඕනි නෑ. ඉතින් මං හිතුවා මෙන්න මේ පුංචි තෑග්ග මං වෙනුවෙන්, මගේ සතුට වෙනුවෙන් මම ගන්න ඕනි කියලා. ඉතින් මේ පැලේ මං ඕඩර් කරගත්තේ Green Living page එකෙන්. මේක චුට්ටක් පැකින් එක නම් පොඩ්ඩක් විතර ඩැමේජ් වෙලා වගේ. මං හිතන්නේ ඒක කුරියකින් ගේනකොට වෙන්නේ නැති. හැබැයි පැලේට නම් මුකුත් වෙලා නැහැ. පැලේ හොඳට තියෙනවා. ඉතින් ගොඩාක් ස්තුතියි. මෙන්න මේ වගේ ලස්සන පැල වර්ග ගොඩාක් මේ page එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් කැමති නම් ඔයාටත් ඕඩර් එකක් දාගන්නත් පුළුවන්. මේකේ තියෙනවා මේ ලේබල් එකේ ගහලා තියෙනවා අපි මේකට වතුර යොදන්න ඕනි කොහොමද, ඉරෙලිය ලබා දෙන්න ඕනි කොහොමද, මේ හැම දෙයක්ම මම ජර්නලින් කරන්න පටන් අරගෙන මාස 2ක් ඇතුළත මට ලබා ගන්න පුළුවන් වෙච්ච සාර්ථකත්වය, මට ලැබුණු දේවල්, මම බලාපොරොත්තුෙන් ඉඳපු දේවල්, මගේ පිළිවෙල, මේ හැම දෙයක්ම මට ඉෂ්ට කරගන්න පුළුවන් වුණේ ජර්නලින් නිසා. ඇත්තටම ඒක ගොඩාක් සාර්ථක ක්‍රමයක් කිව්වොත් හරි. ඒ ගැන වීඩියෝ එකක් මම ඔයාලට පස්සේ දවසක විස්තර වශයෙන් කියන්නම් කොහොමද මේ දේවල් කරගත්තේ මම කියලා. ඉතින් මම මේ දේවල් නිසා මං ලබාගත සාර්ථකත්වය මං අනිවාර්යයෙන්ම ඔයාලත් එක්කත් ෂෙයා කරගන්නම්. කොහොමද ඉස්සරහට මම වැඩ කරගෙන යන්නේ කියලාත් මං ඔයාලත් එක්ක බෙදාගෙන යන්නම්. අනිවාර්යෙන්ම මං ඊට පස්සේ මේ hand painting saree එකක් අඳින්න ගත්තා. මේක නම් ලුකුවටම මට සාර්ථක ඉවර කරගන්න උනේ නැහැ. මොකද මේ saree එකේ මේ වැලන්ටිනම් මැටීරියල් එකක් නිසා මේකේ තින්ත ගොඩාක් ස්ප්‍රෙඩ් වෙනවා. මේක ඇත්තටම තින්තත් චුට්ටක් හොඳ මදි. මම ඔයාලටත් කියන්නේ මේ වගේ තින්ත තෝරගන්නකොට ගොඩාක්ම thickness එක අඩු තින්ත වර්ග ගන්න එපා. සමහර බ්‍රෑන්ඩ් තියෙනවා. හොඳ බ්‍රෑන්ඩ් වල වුණත් තින්ත වර්ග ගන්නකොට චුට්ටක් බලලා ගන්න ඕනේ. ඒ වගේ නැති බ්‍රෑන්ඩ් මට නම් අහුවෙලා තියෙන්නේ Camel බ්‍රෑන්ඩ් එක විතරයි. Macron එකෙත් සමහර තින්ත වර්ග හොඳයි. සමහර ඒවා නම් ටිකක් වතුර වගේ ගතියක් තියෙනවා. එතකොට අපි ඒක චුට්ටක් ගන්න කලින් බලලා ගන්නවා නම් ගොඩාක් හොඳයි. නැත්තම් Camel එකේ තින්ත තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පහසු. ඒ වුණාට ඉතින් Camel එකේ චුට්ටක් ගාණත් වැඩි අනිත් බ්‍රෑන්ඩ් වලට වඩා. ඒත් හැබැයි තින්ත ගොඩාක් quality Camel බ්‍රෑන්ඩ් එකේ තමයි. Camel එකේ හැම තින්ත වර්ගයක්ම එන්නේත් නැහැ. හැබැයි දැන් නම් ටිකක් කලර්ස් තියෙනවා. ඉස්සර නම් හැබැයි එම් ගොඩාක් කලර්ස් තිබුණෙත් නැහැ. ඒක නිසා අනිත් පේන්ටින් වර්ගත් අපිට ගන්න වෙනවනේ. ඒක නිසා චුට්ටක් මේ දේවලුත් බලලා තමයි ගන්න ඕනේ. ඉතින් මට අද මේ සාරි එක ඇඳලා ඉවර කරගන්න උනේත් නැහැ. පොඩ්ඩක් මුලදිම අඳින එක ටිකක් අපහසු වෙච්ච නිසා මම ඒක භාගයක් ඇඳලා නැවැත්තුවා. මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් මේ සාරි එක මොන වගේද කියලා අරගෙන එන්නම්. අද දවසේ මට ඊට වඩා වැඩක් කරගන්න උනේ නැහැ. මොකද පේන්ටින් එකක් කරන්න ගොඩාක් වෙලාව යනවනේ. ඒක නිසා ඊළඟ දවසේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. එතකන් වෙන්න මේ ලෙහෙංග දෙකත් ලස්සනයිද කියලා බලන්නකෝ.